to my TikTok channel. ඉතින් අද බලමු අපි මොකද කරන්න කියලා. අද අපිට ටිකක් දුක් හිතෙන දවසක්. මේ vlog එකේ මම වැඩි voice overs දාන්නේ නැහැ. මුලින්ම කියන්න ඕනේ මේක කෙලින්ම තියෙන්නේ ඔයගලන්ට බලන්නම තමයි. ගෙදර පතුරු වයින් පතුරුනවද? එහෙනම් පොල්මිටකට කොහොමද ගන්නේ? වතුරේගෙන වතුරේ ඉතින් අපි අපේ යාළුවෙක්ට පොඩි විහිළුවක් කරා. අද අපේ ජර්මන් ලෙක්චර් ලංකාවේ ඉන්න අන්තිම දවස, ඒ කියන්නේ අන්තිම වීක් එක. ඉතින් එයා අදින් පස්සේ අපිට උගන්වලා ඉවරයි. අපි ඉතින් එයා පොඩක් සර්ප්‍රයිස් කරා. එයාත් අපිට පොඩ්ඩක් පොඩි සර්ප්‍රයිස් එකක් දුන්නා. අපිත් සර්ප්‍රයිස් වුණා එයාසෙම. වීඩියෝ එක දිගටම බලන්න ඉතින්. අපේ ක්ලාස් එකේ කට්ටිය එයාට ෆොටෝ ෆ්‍රේම් එකක් හදලා දුන්නා. එයාට හරිම සතුටුයි. ඉතින් එයා ඒක දැකලා ඉමෝෂනල් වුණා ඇත්තටම. එයාට ඉතින් හරිම සතුටුයි. එයා හැමෝම ක්ලාස් එකේ හැමෝම එයා හග් කරා. අපි ඉතින් එයාට ෆොටෝ ෆ්‍රේම් එක දුන්නට පස්සේ තව අපි එයාට සිලෝන් ටී එකක් දුන්නා. මොකද ජර්මන් අය ගොඩක් ආසයි සිලෝන් ටී වලට. ඉතින් අපි එයාට ඒකත් දුන්නා. එයා ඒකටත් මාර සැටිස්ෆයිඩ්. බලන්න ඉතින් ඉස්සරහට වීඩියෝ එක. මෙතනින් පස්සේ තමයි හොඳම ටික තියෙන්නේ. අපි හිතුවාට thank you card එකකුත් දුන්නොත් හොඳයි කියලා. මොකද අපිට ගොඩක් කාලෙක ඉඳන් මං හිතන්නේ අවුරුද්දක් විතර ඉඳන් තමයි අපි යගේ ඉගෙන ගන්නෙ. ඉතින් අපි අර thank you card එකකුත් දුන්නා. එයා ආයෙත් වෙන රටකට යන්නේ ජර්මන් ලෙක්චර් කෙනෙක් විදිහටමයි. ඒ යන්නේ කොහෙද කියලා නම් හරියටම දන්නේ නැහැ. මං හිතන්නේ ඉන්දියාවේ. ඊට පස්සේ ඉතින් අපි ගෙනාපු කැම ටිකට වැඩ අල්ලන්න පටන් අරගත්තා. ඒ අතරතුරේ ඉතින් අපි ෂේප් එකේ ෆොටෝස් එහෙමත් අරගත්තා. අපි ඉතින් ටේබල් එක ඕපන් කරලා කොහොමරි කන්න පටන් ගත්තා. කන්න පටන් අරගෙන ටිකක් ඉතින් කෑවා. ඉතින් හොඳට මේ ඉන්නේ අපේ සෑන්ඩ්විච් හදපු දෙන්නා. මෙතනින් පස්සේ තමයි හොඳම ටික තියෙන්නේ. ඒ ටිකත් බලන්න. A few moments later.
අන්තිමට හොඳ සින්දු ටිකට ඩාන්ස් කරලා ඉවරලා අපිට ඩාන්ස් කරන්න සින්දුවක් හොයාගන්නත් බැරි වුණා. එච්චරටම අපි නැටුවා, සින්දු කිව්වා, කෑ ගැව්වා, උඩ පැන්නා. ගොඩක් දේවල් කළා. දැන් අපි සින්දු හොයනවා. හරි ඔන්න ඔය විදිහට තමයි අපේ පාටි එක තිබුණේ. මේ තියෙන ඉතින් අපේ අතරතුරේ ගත්ත ෆොටෝස් වගේක්. හැමෝගෙන් ෆොටෝස් මෙතන දාලා නැහැ. මට මගේ අරච්ච ෆොටෝස් එමත් ඇති. මේකට ගොඩක් ෆොටෝස් වීඩියෝස් දාන්නත් බෑ. දැනටමත් විනාඩි 7ක් 8ක් හිටුවෙන් ඇවිල්ලා තියෙන්නේ. මේක මිනි ව්ලොග් එකක් නිසා මෙතනින් නවත්තනවා. එහෙනම් තව ව්ලොග් එකක් අරන් එනකන් හැමෝම මාත් එක්කම ඉන්න. Love you, Umma.